රසපියසට ආදරෙන් පිළිගන්නවා. අද ආවේ මං රසම රස රෙසිපි එකක් අරගෙන මේ තියෙන්නේ පාන් පිටි වලින් හදාගත්තු වඩේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරන් තිනවා පාන් පිටි ග්‍රෑම් 300ක්. මේ ටිකෙන් තමයි මම මේ වඩේ ටික හදාගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි ස්ටික් ඇක්ටිව් කරගන්න ඕනි. ඒකට මං තේ හැඳි එකහමාරක් දාගන්නවා. ඒකටම සීනි තේ හැඳි භාගයකුත් දාලා මද රස්නේ වතුර තේ හැඳි 5ක් විතර දාගන්න ඕනි. ඊට පස්සේ අපි මේක හොඳට කවලම් කරලා වහලා තියන්න ඕනි ස්ටික් පිපෙනකන්. මේ විදිහට හොඳට කවලම් කරගන්න. ස්ටික් දී වෙනකන් කවලම් කරලා වහලා විනාඩි කිහිපයක් තියන්න. දැන් මම පාන් පිටියකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු ඩිංකුත් දාගන්න. කෑලි මිරිස් තේ හැන්දකුත් එකතු කරගන්නවා. මම මේකට හීනියට කපාගත්ත රතු ලුණු ගෙඩි 5ක් විතර මේ විදිහට දාගන්නවා. ඒ වගේම මිරිස් කරලුකුත් මේ වගේ චූටියට කපලා කරපිංචා ටිකකුත් හීනියටම කපලා මේකට එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම එකතු කරලා දැන් මං ස්ටික් දාගන්න යන්නේ. මේ බලන්න ස්ටික් හොඳට පිපිලා තියෙනවා. දැන් මේ ටික පිටියකට එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්න ඕනි. මේ පිටියක අනාගන්න අපිට ඕන කරන්නේ මද රස්නේ වතුර. මද රස්නේ වතුරෙන් ටික ටික දාලා තමයි මේක අනාගන්න ඕනි. අතේ ඇලෙන ගානට තමයි මේකේ පිටියක අනාගන්න ඕනි. ගොඩාක්ම වතුර වැඩි කරගන්නත් එපා. මේ ගානට තමයි අපි අනාගන්න ඕනි. මේ බලන්න මේ වගේ ගානට අනාගන්න ඕනි. ගොඩක් වතුර වැඩි කරගන්න එපා. දැන් මම ඒක අනාගෙන ඉවරයි. දැන් ටික වෙලාවක් මේක මෙහෙම වහලා පිපෙන්න තියන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 45කට විතර පස්සේ අපේ පිටි ටික හොඳටම පිපිලා තියෙන්නේ. දැන් වඩේ ටික හදාගන්න අපි වෙනම වතුර භාජනයකුත් ළඟට ගන්න ඕනි. මේ විදිහට අත වතුර එකේ ඔබලා තමයි වඩේ ටික හදාගන්න ඕනි අපි. එතකොට අතේ ඇලෙන්නෙත් නැහැ. මේක හදාගන්න හරිම ලේසි. ඔයාලත් හදලා බලන්න. උඳු වඩේ වගේම තමයි හරිම රසයි. මේ විදිහට පිටි ගුලියක් අපි අරගෙන ඇඟිලි ටිකෙන්ම මෙහෙම තුනි කරගන්න ඕනි. තුනි කරලා මේ විදිහට සිදුරත් හදාගන්න ඕනි. සිදුරු ඩිංගක් ලොකුවට හදාගන්න. මේ විදිහට හදලා තේ චාච්චා දීපේ තියාගෙන තේ ටික රත් වෙනකොට අපි හිමීට මේ වඩේ මේ විදිහට තෙල් එකට දාගන්න ඕනි. දානකොට පරිස්සමෙන් තෙල් එකට දාගන්න. දැන් මේ විදිහට දෙපැත්ත දාලා රන්වන් පාට වෙනකන් අපි බෙද ගන්න ඕනි. මේ බලන්න මෙන්න මේ පාට එනකන් මේක බෙද ගන්න ඕනි. දැන් හොඳට පිපිලා වඩේ එක ගානට බෙදිලා තියෙන්නේ. දැන් මම මේක බා ගන්නවා. මේ විදිහට මම අනිත් ඒවත් හදා ගන්නවා. මේ බලන්න වැඩි වෙලාවක් යන්නේ ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒ වගේම ගින්දර වැඩි කරලා හදා ගන්න එපා. අඩු ගින්දරේ බෙද ගන්න. අවසට තේ බොන්න හදා ගන්න. හරි ලේසියෙන් අපිට මේ වඩේක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ටික. මම මේකට සම්බෝලයකුත් හදාගත්තා. මේක වඩේක පළලා මැදට සම්බෝලේ දාගන්නයි මම හදන්නේ. මම මේ සම්බෝලයක හදාගත්තේ බෙන්ඩර් එකේ කොටලා ගත්තේ. කොච්චි මිරිස් කරල් ටිකක් දාලා පොලොයි ලුණුයි දාලා වතුර චුට්ටකුත් අපි මේකට එකතු කරන්න ඕනේ. දිය ගතියට තමයි මේ සම්බෝල එක හදා ගන්න ඕනේ.
ඒ නිසා එහෙම වතුර චුට්ටකුත් එකතු කරලා වතුර මේසේ හැඳි දෙකක් වගේ දාගන්න. දාලා බෙන්ඩර් එකේ හොඳට කොටා ගත්තා. ඊට පස්සේ දෙහි චුට්ටකුත් දාලා මම මේ සම්බෝලේ හදාගත්තේ. මේ බලන්න හොඳට ඇතුලේ වඩේ එකේ තැඹිලා තියෙනවා. දැන් මම මේ විදිහට ඒ සම්බෝල එක වඩේකට දාගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත ඔක්කොම වඩේ ටික මම සයිස් දෙකකට හදාගත්තා. ලොකු වඩේත් හදාගත්තා, පොඩියටත් හදාගත්තා. බලන්න හරිම මෙලකයි. මුදු වඩ වගේම තමයි. පාන් පිටි වලින් හදාගන්න ලේසියෙන්ම පුළුවන්. ඔයාලත් හදලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වඩ එකක් තමයි මේක. ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එක දිගටම බැලුවට. ඉදිරියටත් මේ වගේ රසවත් වීඩියෝ වලින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.